මහින්ද රාජපක්ෂ කියන්නේ එහෙම මිනිහෙක්. මල පෙරේතයා. ගෙදරටවත් පුරු සෙට් එකක් ගන්න ලක්ෂයක් දෙයක් වියදම් කරන්නේ නැහැ කොච්චර සල්ලි තිබ්බත්. එහෙම මිනිහෙක් තමුන්නාන්සලා හිතනවාද අර මාලිගාවක් වගේ ඔක්කොම ඉම්පෝට් කරව බඩු තියෙන්නේ විජේරාමේ. ජනාධිපති මන්දිරෙත් එහෙමයි. ඔක්කොම තියෙන්නේ ඉම්පෝට් කරපුවා. ඒවා ආදි කාලේ ඉඳන් ගෙනාවු වටිනා දේවල්. කළුවර ගෙන තියෙනවා තේක් ඒවා බුරුවෙන් ගෙනාවුවා රජිනේ කාලේ ගෙනාවුවා ජනාධිපති මන්දිරෙත් එහෙමයි. ඉස්සෙල්ලා මහින්ද රාජපක්ෂට අර නීතිඥයාට මොලේ පුල්ලක් කරේ තියනවා නම් ඒ කියපු ගොන් කතාව හින්දා පළවෙනි ආණ්ඩුව මම නම් සංජීව මම ආණ්ඩුවේ අධිකරණවති නම් මම පළවෙනි ආණ්ඩුව මහින්ද රාජපක්ෂට දාන්නේ ජනාධිපතිවරණේ තියෙන අර වටිනා බඩු මේකට ඉස්සුවට. අර්ලියගහ මන්දිරේ තියෙන අර වටිනා දේපල මේකට ඉස්සුවට. පැය 24න් ගිහලා අත්අඩංගුවට ගන්න පුළුවන්. ඒකට ගෙනියලා තමන්ගේ දේවලුත් කලවම් වෙලා තියෙන්නේ දැන් මේක ගෙනියන්න ඕනේ. ඉන්වෙන්ටරි හදලා නැත්නම් ඒ බඩු වල. එතකොට ඒව ගේනකොට ඒ ගෙවල් දෙකේ හිටියේ කවුද? එකක ගෝඨාභය එකක මහින්ද. එතකොට හිටපුවම කියන්න ඕනේ එහෙනම් ඒවට ඉන්වෙන්ටරි නැත්නම්. දැන් ඒ ගෙනාවුවාගේ ඉන්වෙන්ටරි නැති හින්දා මේවා ගෙනියන්න බෑලු. මේවා ගෙනියන්න නැති හින්දා අපේ බඩු ටික අපට අයින් කරගන්න බෑලු. බලන්න මූනික මං උට ගන්න ඌවට ගන්නවා වගේ. රාජපක්ෂලා කියන්නේ ඔහම තමයි. රාජපක්ෂලා කියන්නේ ආයි එල්ලුනොත් ලේ මාපිලා එල්ලුනා වගේ තමයි. මරණකම් ලේ ටික බීලා උරලා තාමත් මෙච්චර ප්‍රශ්න තියෙද්දි මෙච්චර නඩු වැටෙද්දි මෙච්චර පවුල හැම එකම උසාවි වලට බඩ ගාද්දි මහින්ද රාජපක්ෂ තාම හදන මොනවා හරි වැඩක් දෙන්න අතන තියෙන ලීබඩු ටිකට. ඒ රාජපක්ෂලාගේ හැටි. ඉතින් ඒක හන්දා අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා ඇතුළු මේ රජය කොච්චර පම්පෝරි ගැහුවත් මහින්ද රාජපක්ෂලාට හරියට වැඩේ දුන්නේ නැත්නම් අපි පිළිගන්නේ නැහැ ඒගොල්ලෝ මේ රට හැදුවා කියලා.